කළු කිරින්චි, එහෙමත් නැත්නම් කෆ් කිරින්චි, එහෙමත් නැත්නම් ඩාර්ක් ස්පිනල් මේවා පාට අඩු කරන්න පුළුවන්ද? ලයිට් කලර් කරන්න පුළුවන්ද? ගොඩක් කට්ටියට තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි මේක. කළු කිරින්චි එහෙම නැත්නම් කෆ් කිරින්චි පාට ගන්න. කෆ් කිරින්චි එළිය කිරීමේ රහස මොනවද මේක කරන්න පුළුවන්? අපිට කොහොමද මේක කරන්න පුළුවන්? කෆ් කිරින්චියක් පාට ගන්න පුළුවන් විදිහක් තියනවද? මම මේකට ඇත්තටම බෲටල් ට්‍රුත් එක. හරිද? ඒ කියන්නේ අර නිකන් අහන් ඉන්න අකමැති සත්‍ය කියලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මට මේකට කියන්න වෙන කියන්න දෙයක් නැහැ. මේ කෆ් කිරින්චි කියන එක කියන්නේ කළු ඩාර්ක් කිරින්චි එක පාට කරන එක කරන්න බෑ. රයිට්? ඔන්න මට සමහර විට දැන් කට්ටිය මේ කියපු එකත් එක්ක මාත් එක්ක මරා ගන්න කහ ගන්න එන්න වෙයි. එයි සමහර විට. හරිද? නමුත් මේක තමයි ඇත්ත. ඒකෙන්ද හොඳට කල්පනා කරලා තියාගන්න මම මේ කියන පොයින්ට්ස් ටික. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් අහන්නකෝ. එතකොට ඔයාලට මේකේ කතන්දරේ තේරෙයි මම මේක කියන්නේ ඇයි කියන එක. හරිද? එතකොට දැන් කෆ් කිරින්චි ගොඩක් වෙලාවට ඔයාලගේ අතට ඕන තරම් මාකට් වලදී හම්බෙලා ඇති. කට් ඇන්ඩ් පොලිෂ් ගල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෆ් එකේ ගල් වෙන්න පුළුවන්. ඔයාලට ඕන තරම් හම්බෙලා තියෙනවා. රයිට්? එතකොට ඇයි දැන් මේ කියන තරම් මේ කෆ් කිරින්චිය පාට ගන්න එළිය ගන්න කරන්න පුළුවන් නම් ඇයි මේ තරම් කළු කිරින්චි තියෙන්නේ මාකට් එකේ? ඉතින් ඒ ඔක්කොම එයාලට මොකක් හරි විදිහකට හොයාගෙන ඔක එළිය කරන්න පුළුවන් නේ. ඒක එහෙම වෙලා නැහැ. රයිට්? ඒකින්ද මම කියන්නේ ඔයාලා නිකන් බොරුවට නිකන් තමන්ගේ ඇත්තරම මේ වැදගත් තියෙන කාලය නාස්ති කරන්න එපා. කරන්න පුළුවන් දෙයකට නාස්ති කරනවනේ කරන්න බැරි දේවල් වලට නාස්ති කරන්න එපා. රයිට්? ඒකින්ද හොඳට මතක තියාගන්න මේ කෆ් කිරින්චි ඕනේ දෙයයන් වහන්සේ කිව්වත් දැනට නම් කළු එක මේ එළිය කරන්න විදියක් නැහැ. රයිට්? සමහරව හැබැයි මෙන්න මෙහෙම දෙයක් කරනවා. හරි? කිරින්චි වල කියන්නේ ස්පිනල් වල සමහර ස්පිනල් තියෙනවා ඇතුලේ ගෙවුඩ තියෙන ස්පිනල්. නේ? ඇතුලේ ගෙවුඩ තියෙන ස්පිනල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අර ස්මෝකි කන්ඩිෂන් එකට එන ස්පිනල් තියෙනවා. ඔන්න ඔය ස්පිනල් වල ඔය ගෙවුඩ ගතිය අයින් කළා ට්‍රාන්ස්පේරන්ට් කරන්න කරන්න පුළුවන් විදියක් තියෙනවා. ඒක පුච්චලා තමයි කරන්නේ. ඒක කරන්න පුළුවන්. හැබැයි ඒකත් හොඳට මතක තියාගන්න ඒකත් හැම ගෙවුඩටම සාර්ථක වෙන්නේ නැත. හරිද? ඒකින්ද හොඳට මතක තියාගන්න ඒක. ඒකින්ද ඔයාලා මේ හැම තියෙන මේ ස්මෝකි කිරින්චි ඔක්කොම අරගෙන මේක ස්මෝක් එක අයින් කරන්න පුළුවන් කියලා ගන්නත් යන්න එපා. ඒකේ සමහර කිරින්චි වල එහෙම හදන්න කරන්න පුළුවන් වෙනවා. එහෙම වෙනවා. හැබැයි එහෙම නොවෙන්න කිරින්චිත් තියෙනවා. ඒකින්ද හොඳට මතක තියාගන්න. ඒක තමයි මේකේ කිරින්චි වල කරන්න පුළුවන් දේ. ගෙවුඩ ටික පුච්චලා ට්‍රාන්ස්පේරන්ට් කරන්න කරන්න පුළුවන්. හැබැයි එතනින් එහාට මේකේ ගලේ තියෙන කළු ගතිය අඩු කරලා තව එළිය ගන්න වැඩ කරන්න බෑ. right? ඉතින් එහෙම කරන්න පුළුවන් නම් කරන්න මේ පුළුවන් ඔය තියෙන මේක හැකියාවක් තියෙනවා නම් ඔය තියෙන මේ පොලේ තියෙන කොම ගල් ටික මේ වෙනකොට පිච්චිලා පාට කරලා විකුණලා ඉවරයි. හරිද? එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද දැනට ඔයාලගේ තියෙන අර වැදගත් වටිනා කාලේ නාස්ති කරන්න යන්න එපා. ඕක ගැන හොයන්න බලන්න ගිහිල්ලා තේරුමක් නැති වැඩ. right? තේරුමක් තියෙන වැඩකට තමන්ගේ කාලය යොදවන එක වෙනම කතාවක්. තේරුමක් නැති වැඩවලට කාලය යොදවන එක තේරුමක් නැහැ. ඇත්තරම. ඉතින් මම මේ කරන්නේ ඔයාලගේ ඇත්තරම ඔය කප් කිරින්චි මේ පුච්චන්න පුළුවන් කියන වීඩියෝ බලන ටයිම් එකත් අපරාධේ. ඒකින්ද ඔය වීඩියෝ බලන එකත් අතරලා දාන්න. ඒල ඒක කරන්න බෑ කියලා මේක කරගෙන තමන්ට ඒක සමහර කප් කිරින්චි වලට මාකට් එකක් තියෙනවා. හරි? එක්තරා මාකට් සමහර මාකට් වල කප් කිරින්චි යනවා. ඉතින් මේ මාකට් එක හොයාගන්න. මේ මාකට් එක හොයාලා ඔයාලා මේ මාකට් එකට ගල් හදන්න. ඒක තමයි හොඳම විදිය. ඉතින් ඇත්තරම මේ ලංකාවේ කිරින්චි වලට මේ වල පාට හොඳ පාට එකම දේ අපිට තියෙන මේ ප්‍රශ්නේ තමයි ඔය කෆ් ගතිය. කියන්නේ මේ අයන් ගතිය කන්ටෙන්ට් එක වැඩි ගලේ. ඉතින් ඒක මේ පොළොවේ කන්ඩිෂන් එක හැටියට වෙන දෙයක්. ඉතින් ඕක නැති වුණා නම් ඕක ලස්සනට ආවනම් පාට හොඳ පාටවල් කිරින්චි හම්බෙන රටක් තමයි ලංකාව කියන්නේ. හරි? ඉතින් ඒකින්ද හොඳට මතක තියාගන්න ඕක කරන්න බෑ. ඉතින් මාත් එක දැන් ආගිව් කරන්න ඒවා කරන්න යන්න එපා. මට ඇත්තරම ආගිව් කරන්න එනවා නම් ඔයාලට මේ පොයින්ට්ස් විදියටනේ මම දාලා තියෙන්නේ මේ කිව්වනේ දැන් මේක ආගිව් කරන්න දෙයක් නැහැ. හරි? එහෙම කරන්න පුළුවන් නම් බොහොම සරලයි මම නම් කියන්නේ. එහෙම මේකත් වෙනවා නම් මම කිරින්චියක් කප් කිරින්චියක් දෙන්නම්. හරිද? මම කිරින්චියක් දෙන්නම්. මට ඒක එළිය කරලා පෙන්නන්න. හරිද? එහෙම කරලා පෙන්නන්නකෝ. මම ඇත්තටම මම ගල් පුච්චනවා, මම පුච්චන කට්ටියත් එක්ක වැඩ කරනවා, ඔක්කොම කරනවා.
මම හොඳට ඔය කතන්දර දන්නවා. ඒකින්ද ඔයාලට පුළුවන් තැනකින් මම කිරින්චියක් දෙන්නම් එහෙම වුණොත් ඒක පුච්චලා පෙන්නන්න. එහෙම නැත්නම් ඔය කියන කට්ටිය කප් කිරින්චි කරා කියලා කියනවා නම් ඒ කට්ටියගේ බිෆෝ ඇන්ඩ් ආෆ්ටර් එකක් අහලා බලන්නකෝ තියනවද කියලා. මම නම් දන්න තරමට එහෙම හොයාගන්න නෑ. සමහර වෙලාවට ඔය ගෙවුඩ තියෙන ගතිය අඩු කරලාම එතකොට ගලට පොඩි නිකන් එලියක් වැටෙනවානේ. ගෙවුඩ තියෙනකොට ස්මෝකි ගතිය තියෙනවා. ඉතින් අර ගෙවුඩ ටික පිච්චුණායින් පස්සේ ගලේ පොඩ්ඩක් අර නිකන් තුඩිය දෙන ගතියක් වැඩි වෙනවා. ඒක කියනවද දන්නේ නැහැ මේ කප් කිරින්චි මේ කියලා. එහෙම කරා. ඒක කප් කිරින්චි කතන්දරයක් නෙවෙයි. කප් කිරින්චි කියන්නේ ඩාර්ක් කිරින්චි. හරි? ගෙවුඩ කතාව නෙවෙයි ඩාර්ක්. ඒ ඩාර්ක් ගතිය තමයි නැති කරනවා නම් නැති කරන්න පුළුවන්. එහෙම නැතුව වෙන මේකක් වෙන්නේ නැහැ. හරි? ඉතින් ඒකින්ද හොඳට මතක තියාගන්න ඔය කප් කිරින්චි කියන එකට පස්සේ දුවන්න යන්න එපා. මේ එළිය කරන්න කියලා ඊට වඩා හොඳයි කරන්න පුළුවන් දෙයකට තමන්ගේ වටිනා කාලය යොමු කරන එක. ඉතින් ඔයගොල්ලන්ට ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.